right අපි බලමු මෙන්න මේ වගේ හරියට අන්තර්වෘත්තයක් අදින්නේ කොහොමද කියලා. right අපි බලමු මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තිබ්බොත් ඒ ත්‍රිකෝණයට කොහොමද අපි අන්තර්වෘත්තයක් නිර්මාණය කරන්න කියලා. රූපයකට ත්‍රිකෝණයකට අන්තර්වෘත්තයක් නිර්මාණය කරන්න නම් අපි එන්න එයාගේ කැමැති කෝණ තුනක් තියෙනවානේ. ඔය කෝණ තුනෙන් කැමැති කෝණ දෙකක් සමච්ඡේදනය කරන්න ඕනේ. හරි. මම මේ කෝණ දෙක තෝරගන්නම්. මොකද ගන්න සමච්ඡේදනය කරන්න කව කට්ටරේ යම් කිසි දුරක් අරගෙන B ලක්ෂයේ ඉඳලා ඡාපයක් ගන්නවා. ඒතර ඒ ඡාපයෙන් මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන තැන් දෙක තියෙනවානේ. පොඩ්ඩක් ඕනනම් කව කට ලොකු කරලා දික් කරලා දුර මේ රේඛාව කැපුණු තැන ඉඳලා ඡාපයක් ගන්නවා. ඒ වගේම මේ රේඛාව කැපුණු තැන ඉඳලා ඡාපයක් ගන්නවා. එතකොට මෙන්න මේ ඡාප දෙක ඡේදනය වුණ තැනයි B ලක්ෂයයි අපි මොකද කරන්නේ? යා කරනවා. මේක කරද්දී හර ළමයි පැහැදිලිවට කරගන්න. මොකද මේක චුට්ටක් හරි එහෙම වුණොත් ඔයාලගේ වෘතය හරියටම එන්නේ නැහැ. හරිද? ඔන්න ABC කියන කෝණය සමච්ඡේදනය කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි යනවා CAB කියන කෝණය සමච්ඡේදනය කරගන්න. ඒක කොහොමද කරන්නේ? ඒ කව කට්ටරේ යම් කිසි දුරක් අරගෙන A කියන ලක්ෂයේ තියලා ඡාපයක් ගන්න. ඊට පස්සේ චුට්ටක් කව කට්ට විශාල කරලා ඒ කැපුණ තැන් දෙකේ ඉඳලා ඔන්න තටිය ලොක් කරගන්න ඡාප දෙකක් ගන්න. මෙතනයි මෙතන. දැන් ඔන්න ඒ ඡාප දෙකක් ඡේදන වුණා මෙන්න මේ ලක්ෂයේදී. අන්න ඒකයි එන ඒ ඡේදනය වුණ තැනයි ඒ ලක්ෂයයි අපි යා කරනවා. right. ඔන්න දැන් අපිට මෙන්න මේ සමච්ඡේදක දෙක ඡේදනය වුණ තැනක් තියෙනවා. අන්න ඒ ඡේදනය වුණ ලක්ෂයේ ඉඳලා අපිට පුළුවන් මේ රේඛා තුنين කැමැති පාදයකට ලම්බකයක් අඳින්න. හරිද? ඒ කියන්නේ මේ ලක්ෂයේ ඉඳලා මේ පාදයට හරි මේ පාදයට හරි මේ පාදයට හරි ලම්බකයක් අඳින්න පුළුවන්. හරි. මම තෝරගන්නම් AB පාදය. එහෙනම් මම කරන්නේ කව කට්ටට යම් කිසි දුරක් අරගෙන මේ සමච්ඡේදක දෙක ඡේදනය වුණ තැන ඉඳලා මොකද කරන්නේ? මෙන්න මේ AB රේඛාවට වඩා AB රේඛාවට වඩා චුට්ටක් වැඩිව දිග අරගෙන මේ පැත්තෙන් ඡාපයයි එහා පැත්තෙන් ඡාපයයි ගන්න. එතකොට අපිට පේනවා නේද මේ රේඛාවේ මෙන්න මේ තැන් දෙකක් ඡේදනය වුණා. අන්න ඒ තැන් දෙකේ ඉඳලා අපි මොකද කරන්නේ? පල්ලෙහායින් ආපහු ඡාප දෙකක් ගහනවා. මෙතන තියලා පල්ලෙන් ඡාපයක් ගහනවා. ඒ වගේම මෙතන තියලා ඒ ඡාපය කපනවා. එතකොට අපිට ලස්සනට එනවා මෙන්න මේ රේඛා දෙක ඡේදනය වුණ තැනයි මේ රේඛාවයි යා කරාට පස්සේ ඔන පල්ලෙහා ටික කඩේරි ගහ ගන්න පුළුවන් ඔයාලට. මෙතෙන් එනවා ලම්බකයක්. දැන් අපි කව කටර ගන්නවා මෙන්න මේ සමච්ඡේදක දෙක ඡේදනය වුණ තැනයි අපි අඳපු ලම්බකයයි අතර දුර. මේ දුර අරගෙන අපි මොකද ගන්නෙ? අඳිනවා වෘත්තයක්. වෘත්තයක් ඇන්දොත් ඔයාලට හරියටම මේ පාද තුනම ලස්සනට ස්පර්ශ වෙලා යන ත්‍රිකෝණයේ ඇතුලේ තියෙන කෝණයක් ඒවි. හරිද?